මේකත් යාන්ත්‍රිකව තමයි දර්ශනයට හා සම්බන්ධ ගානක්. අපිට කියනවා මේ විදිහට කන්වේයර් බෙල්ට් එකක් තියනවලු. ওই කන්වේයර් බෙල්ට් කියන්නේ සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවල අපි දන්නා යන්ත්‍ර වගේ ප්‍රවාහනය කරද්දී භාවිතා කරන පැටි. මෙහෙම බෑග් එකක් වගේ තිබ්බහම එයාපෝට් වල එහෙම හුඟක් දකින්න පුළුවන් කර්මාන්ත ශාලාවල එයාපෝට් වල මෙයා මෙහෙම කැරකෙනකොට මේ පටිය ඉස්සරහට යනකොට මේ පටියත් එක්ක මෙන්න මේ වස්තුවත් ඉස්සරහට යනවා. ඔන්න ඔය වගේ එකක් තමයි කන්වේයර් බෙල්ට් එකක් කියන්නේ. මේ ඉතින් ඔහොම කන්වේයර් බෙල්ට් වල මොකක් හරි එම් ස්කන්ධයක් තියලා තිබ්බොත් එයත් එක්කම යනවා ඝර්ෂණයේ හේතුවෙන් අපිට කියනවා කිලෝග්‍රෑම් එකක් වෙච්ච ස්කන්ධයක් සහ කිලෝග්‍රෑම් දෙකක් වෙච්ච ස්කන්ධ දෙකක් මෙන්න මේ කන්වේයර් බෙල්ට් එක මත තිබ්බහම දෙන්නම මෙයා ඒකාකාර වීවේගයකින් යන්නේ කන්වේයර් බෙල්ට් එක. එතකොට මෙයාලා එක විට තිබ්බහම මෙන්න මේ කන්වේයර් බෙල්ට් එක මත බෙල්ට් එකෙන් කිලෝග්‍රෑම් 1 ස්කන්ධයට සහ කිලෝග්‍රෑම් 2 ස්කන්ධයට ඇති වෙන ඝර්ෂණ බලය වෙන වෙනම හොයන්න කියලා තමයි කියන්නේ. හරි. පළවෙනි කාරණාව තමයි අපි ඉස්සල්ලාම මෙහෙම ස්කන්ධයක් මේ දෙන්නව අමතක කරමුකෝ. M ස්කන්ධයක් ගෙනල්ලා මෙහෙම කන්වේයර් බෙල්ට් එකක් උඩ තිබ්බහම නිශ්චලතාවයෙන් බෙල්ට් එක v වේගයකින් ගමන් කරනකොට මේ M ස්කන්ධය නිශ්චලතාවයේ ඉඳන් u සමානයි බිඳුවේ ඉඳන් මොකද වෙන්නේ? මේ කන්වේයර් බෙල්ට් එකේ වේගයට පත් වෙනවා ටික වෙලාවක් ගිහිල්ලා. ඒ කියන්නේ මෙයා v වේගයකින් චලනය වෙනකොට වස්තුව උඩින් තිබ්බහම M ස්කන්ධය නිශ්චලතාවයේ ඉඳන් හිමීට ගිහිල්ලා කන්වේයර් බෙල්ට් එකේ වේගයට ළඟා වෙනවා. හරිද? ඒ වෙන්නේ කොහොමද කියලා ගත්තොත් අපි දන්නවා M ස්කන්ධය නිශ්චලතාවයේ පොළොවට සාපේක්ෂව නිශ්චලතාවයේ ඉඳන් කන්වේයර් බෙල්ට් එකේ ප්‍රවේගයට පත් වෙනවා කියන්නේ තරණයක් වෙලානේ. එහෙනම් මෙයා මෙහෙම බෙල්ට් එක උඩ තිබ්බහම මෙයා තරණයකට ලක් වෙනවා. එහෙනම් එයා තරණයකට ලක් වෙනවා කියන්නේ එයා මත අනිවාර්යෙන්ම මොකක් තියෙන්න ඕනද? බලයක් තියෙන්න ඕනේ. හරි. එහෙනම් මෙයා මෙහෙම බෙල්ට් එක උඩ තිබ්බහම තරණය වෙලා කන්වේයර් බෙල්ට් එකේ v වේගයට එන්න නම් අවශ්‍ය බලය දෙන්නේ කවුද? ඝර්ෂණ බලය. එහෙනම් මේකේ ඝර්ෂණ බලයක් ආරම්භයේ ඇති වෙනවා. එහෙම ඇති වෙලා මෙයා M ස්කන්ධය v වේගයටම ළඟා වුණාට පස්සේ දෙන්නම බෙල්ට් එක සහ M ස්කන්ධය කියන දෙන්නම එකම v වේගයකින් ගමන් කරනවා දැන්. එතකොට ඒ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැති වුනහම මෙයත් v වේගයකින්ම නිශ්චලතාවය නම් ගමන් කරලා බෙල්ට් එකේ වේගයටමපත් වුනහම v වේගයටමපත් වුනහම දැන් මෙයා v වේගයෙන්ම බෙල්ට් එකත් එක්ක ගමන් කරනකොට මෙයා මත දැන් සම්ප්‍රයුක්ත බලය බිඳුවක් වෙන්න ඕන. මොකද F සමානයි ma වල මෙයා ඒකාකාර බෙල්ට් එකේ v වේගයෙන් යනකොට ඒ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ m මත තරණය කාලපස්ථාරය මං යන්දොත් තරණය වෙලා v වේගයට ආවට පස්සේ ප්‍රවේග කාලපස්ථාරය යන්දොත් තරණය වෙලා v වේගයට ආවට පස්සේ ඒකාකාර v වේගයකින් යනවා. ඒකාකාර v වේගයකින් යනකොට තැටියත් එක්ක ඝර්ෂණ බලය දැන් බිඳුවක් වෙනවා. ඔන්න ඔය වගේ සංසිද්ධියක් තමයි ඔතනදී වෙන්නේ. තරණ කාලපස්ථාරය යන්දොත් ආරම්භයේ තරණයක් තියෙනවා. හරි. තරණය සපයා දෙන්නේ ඝර්ෂණ බලයෙන් නම් එහෙනම් තරණය කාලපස්ථාරයම තමයි ඝර්ෂණ බලය කාලපස්ථාරය වෙන්නත් ඕනේ. හේතුව මොකද්ද? තරණය සමානුපාතිකයි බලයට F සමානයි ma. නම් මේ M ස්කන්ධේ M කියන එක්කෙනා චලනය වෙන අතරතුර වෙනස් වෙන්නේ නැහැ. කෑලි ගලවිලා වැටෙන්නෙත් නැහැ. කවුරුත් ඇවිල්ලා M ස්කන්ධේ බර වැඩි කරන්නෙත් නැහැ. බෙල්ට් එක උඩ චලනය වෙනකොට එහෙනම් කාලෙත් එක්ක M ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ මෙහෙම චලනය වෙනකොට. එයාගේ ඝර්ෂණ බලය එයාගේ තරණයට සමානුපාතිකයි. එහෙනම් ඝර්ෂණ බලය කාලපස්ථාරයෙන්වත් ඕනේ මෙහිම ගිහිල්ලා ඝර්ෂණ බලය ඊට පස්සේ මෙයා v වේගයට කන්වේයර් බෙල්ට් එකේ වේගයටම ආවට පස්සේ ඝර්ෂණ බලය කියන එක න බිඳුවක් වෙනවා. කිලෝග්‍රෑම් එකක ස්කන්ධය සහ කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධය ඔන්න ඔය කියන කන්වේයර් බෙල්ට් එක උඩ තිබ්බහම
ඝර්ෂණ බලය කාලෙත් එක්ක විචලන වෙන ආකාරය තමයි අහන්නේ. අපි මුලින්ම බලමු කිලෝග්‍රෑම් එකක ස්කන්ධය මෙහා මත තිබ්බහම අපි දන්නවා අපි කලිනුත් කිව්වා කන්වේයර් බෙල්ට් එක ඒකාකාර v වේගයකින් ගමන් කරනකොට මෙන්න මේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කන්වේයර් බෙල්ට් එකේ වේගයට v වේගයට පත් වෙනකන් නිශ්චලතාවයේ ඉඳන් u සමානයි බිඳුවේ ඉඳන් v වේගයට පත් වෙනකන් ඝර්ෂණ බලයක් පවතිනවා කියලා අපි කතා කරා. ඒ අවශ්‍ය බලය දෙන්නේ තිරස් කන්වේයර් බෙල්ට් එකකින් ඝර්ෂණ බලයක් විදිහට. එතකොට මෙතන ඇති වෙන්නේ ගතික ඝර්ෂණ බලයක් නිසා අපි දන්නවා සාපේක්ෂ චලිතයන් බෙල්ට් එක සහ කිලෝග්‍රෑම් එකයි ස්කන්ධය මත තියෙන නිසා ඇති වෙන ගතික ඝර්ෂණ බලය මට ලියන්න පුළුවන් μr කියලා. එහෙනම් අපි කිලෝග්‍රෑම් එකක ස්කන්ධය සඳහා ගතික ඝර්ෂණ බලය ගත්තොත් ගතික ඝර්ෂණ බලය කිලෝග්‍රෑම් එක සඳහා අපි දන්නවා μ දෙන්නටම සමාන නිසා මම මෙහෙම μම කියලා ගන්නම්. මෙයාගේ r කියන්නේ මේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධය තිරස් කන්වේයර් බෙල්ට් එක මත තරණය වුණා කියලා එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. මොකද මෙයා සිරස්ස සමතුලිතයිනේ. අර කලිනුත් කියවා වගේ මෙයා මෙහෙම පැන පැන යන්නේ නැහැනේ. ඔහොම පැන පැන යන්නේ නැති නිසා ආවෙක් වගේ මෙයාගේ මේ මොකක් වෙනවද? බර සමාන වෙන්න ඕනේ අභිලම්බ ප්‍රතික්‍රියාවට. එහෙනම් මෙයා මත පහළට තියෙන බර mg සමාන වෙන්න ඕනේ ඉහළට තියෙන r-ට මෙයාගේ සිරස් දිශාවට තියෙන සමතුලිතතාවය සලකලා. හරි. එහෙනම් r කියන්නේ කවුද? 1 කිලෝග්‍රෑම් වතාවක් 10. ඔක තමයි කිලෝග්‍රෑම් එක මත ඇති වෙන ඝර්ෂණ බලය. හරිනේ. කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධය මත ඝර්ෂණ බලය ගත්තොත් ඒත් μ වතාවක් r ගතික ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙන නිසා බෙල්ට් එක සහ කිලෝග්‍රෑම් දෙක අතර. එහෙනම් මේ කිලෝග්‍රෑම් දෙකට අපි ගත්තොත් ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව mg කිලෝග්‍රෑම් දෙක වතාවක් 10යි g 10යි කියලා ගත්තොත් μ වතාවක් දෙක වතාවක් 10යි. එහෙනම් මේ ඝර්ෂණ බලය සහ කිලෝග්‍රෑම් එක මත කිලෝග්‍රෑම් දෙක මත ඝර්ෂණ බල ගත්තොත් මෙයා වගේ දෙගුණයක් පැහැදිලිනේ. mg වැඩි කෙනාගේ බර වැඩි කෙනාගේ ඝර්ෂණ බලය තියෙනවා. එහෙනම් මේ දෙන්න අතර ඝර්ෂණ බලය වැඩි කිලෝග්‍රෑම් එක සහ කිලෝග්‍රෑම් දෙක ගත්තොත් කිලෝග්‍රෑම් එක මත ඇතිවන ඝර්ෂණ බලයට වඩා කිලෝග්‍රෑම් දෙක මත ඇතිවන ඝර්ෂණ බලය වැඩි. පේන්නේ නේද ඒක? මෙන්න මෙහෙම අපි මෙහෙන් ගන්නෙන්න ඝර්ෂණ බලය ගත්තොත් වෙන වෙනම අවස්ථා දෙකෙහි ගත්තොත් මේ විදිහට කාලෙත් එක්ක ඝර්ෂණ බලය කිලෝග්‍රෑම් එක මත ඝර්ෂණ බලය මෙහෙම තිබ්බොත් කිලෝග්‍රෑම් දෙක මත ඝර්ෂණ බලය ඊට වඩා උඩින් යන්නේ සහ ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහේ කඩිරි වගේ වෙන්නේ නැහැ. තිරස් අක්ෂයට මෙන්න මේ වගේ රේඛාවක් තමයි එන්නේ ඝර්ෂණ බලයන් සඳහා. මොකද කාලෙත් එක්ක ගතික ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙයා චලනය වෙනකම්ම වෙනස් වෙන්නේ නැති නිසා කිලෝග්‍රෑම් එකට අවතින අභිලම්බ ප්‍රතික්‍රියාවවත් ඝර්ෂණ සංගුණයකත් වෙනස් වෙන්නේ නැති නිසා එයා මත ඝර්ෂණ බලය කාලෙත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එකම ඝර්ෂණ බලය. කිලෝග්‍රෑම් දෙක මතත් එහෙමම තමයි. උෂ්ඨ දෙක අතර μ වෙනස් වෙන්නේ නැහැ ඝර්ෂණ සංගුණක. ඒ වගේම මේක නියතයක් නිසා කාලෙත් එක්ක කිලෝග්‍රෑම් දෙක මත ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. ඝර්ෂණ බලය පවතින කාලය තමයි දැන් අපි බලන්න ඕනේ. හුඟක් දෙනා හිතන්නේ කිලෝග්‍රෑම් එක ස්කන්ධය ඉතා ඉක්මනට v වේගයට එනවා කියලා. මොකද v වේගයට ආවට පස්සේ m ස්කන්ධය සහ තැටිය මේ කන්වේයර් බෙල්ට් එක එකම වේගෙන් ගමන් කරනකොට
දෙන්න අතර සාපේක්ෂ චලිතයක් පවතින්නේ නැහැ. එතකොට මෙයා v වේගයට පත් වුණාට පස්සේ එහෙම නැත්නම් මෙයත් v වේගයට පත් වුණාට පස්සේ මෙයාලා දෙන්න අතර සාපේක්ෂ චලිතයක් පවතින්නේ නැති නිසා ඝර්ෂණ බලයක් පවතින්නේ නැහැ. එහෙනම් මේ ස්කන්ධය v වේගයට ආවට පස්සේ ඝර්ෂණ බලය කියන එක්කෙනා බිඳුවක් වෙනවා. හරි. අපි දැන් බලමු මෙයාලා v වේගයට පත් වෙන්න ගතවන කාලය කොහොමද කියලා. පළවෙනි එක්කෙනා ගත්තොත් නම් කිලෝග්‍රෑම් 1 ස්කන්ධය මත ගත්තොත් මෙයාට තරණය වෙන තරණය කිලෝග්‍රෑම් 1 ස්කන්ධයේ තරණය මම A1 කියලා ගත්තොත් F සමානයි m කිලෝග්‍රෑම් 1යි ඔව්නේ m කිලෝග්‍රෑම් 1යි A. හරිද? එයාගේ F කියන්නේ කවුද? ඝර්ෂණ බලයනේ. මෙයා මෙහෙම මේ කන්වේයර් බෙල්ට් එක මත යනකොට එයා මත තියෙන එකම බලය ඝර්ෂණ බලය. එහෙනම් ඝර්ෂණ බලය මට ලියන්න පුළුවන් mu වතාවක් r කියලා. r කියන්නේ කවුද? එක වතාවක් කිලෝග්‍රෑම් එක වතාවක් g නේ. ඕක සමානයි කිලෝග්‍රෑම් එක වතාවක් m වතාවක් a. මේ කිලෝග්‍රෑම් එකට කිලෝග්‍රෑම් එක සුළු වෙලා a මට එනවා mu වතාවක් g කියලා. ඕක තමයි කිලෝග්‍රෑම් 1 ස්කන්ධය සඳහා ඝර්ෂණ මේ තරණය එයා නිශ්චලතාවයේ ඉඳන් කන්වේයර් බෙල්ට් එකේ v වේගයට පත් වෙනකම්. ඊට පස්සේ කිලෝග්‍රෑම් 2 ස්කන්ධය සඳහා මම පොඩ්ඩක් මෙහෙන් ලියන්න කිලෝග්‍රෑම් 2 ස්කන්ධය සඳහා කිලෝග්‍රෑම් 2 ස්කන්ධය සඳහා ගත්තොත් අපි තරණය මෙයා මත බල තියෙන ඝර්ෂණ බලය mu r ඒක සමාන වෙන්න ඕනේ m වතාවක් a ට. එහෙනම් mu වතාවක් r කියන්නේ 2 කිලෝග්‍රෑම් වතාවක් g. මොකද අපි කලින්ම කිව්වා r සමානයි mg කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව බරට සමාන නිසා m කියන්නේ 2 කිලෝග්‍රෑම් වතාවක් a. දෙකට දෙක සුළු වෙනවා. එහෙනම් මෙතනත් මට ඒව ගන්න පුළුවන් කොහොමද mu වතාවක් g කියලා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ අවස්ථා දෙකෙහිම මොකද්ද වෙන්නේ? අවස්ථා දෙකෙහිම තරණ සමානයිනේ. මෙයාගෙත් කිලෝග්‍රෑම් 1 ස්කන්ධයට අදාළවත් නිශ්චලතාවයේ ඉඳන් එයා v වේගයට යද්දී mu වතාවක් g කියලා තරණයක් තියෙන්නේ. කිලෝග්‍රෑම් 2 ස්කන්ධයක් නිශ්චලතාවයේ ඉඳන් v වේගයට යද්දී mu වතාවක් g කියලා තරණයක් තියෙන්නේ. නම් මේ දෙන්නම එකම තරණයකින් තමයි ගමන් කරන්නේ. එහෙනම් මෙයාලා එකම තරණයකින් ගමන් කරලා මේ විදිහට v වේගයට එනවා. v වේගයට ආවට පස්සේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැති නිසා දෙන්න කියන්නේ කන්වේයර් බෙල්ට් එක සහ ස්කන්ධ අතර ඝර්ෂණ බලය ශුන්‍යයක් වෙනවා. එහෙනම් මෙයාලා v වේගයට යන්න ගතවන කාලය හෙව්වනම් අන්නේ කාලය තුල තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. මොකද මෙන්න මේ කාලය තුල විතරයි ඝර්ෂණ බලයක් තියෙන්නේ mu r කියලා ප්‍රවේග කාල පස්තාරේ. ප්‍රවේගය කන්වේයර් බෙල්ට් එකේ ප්‍රවේගයට සමාන වුණාම F සමානයි බිඳුවයි ඝර්ෂණ බලය. පැහැදිලිද? එහෙනම් ඔය විදිහට අපි සැලකුවොත් මේ 1 කිලෝග්‍රෑම් ස්කන්ධය නිශ්චලතාවයේ ඉඳන් u සමානයි බිඳුවේ සිට v ප්‍රවේගයේ දක්වා යන්න ගතවන කාලය අපිට ගන්න පුළුවන්. එහෙනම් මම ගත්තොත් v සමානයි u ධන at කියලා. දෙන්නම අවසානයේ v වේගයකටපත් වෙන්නේ. දෙන්නම ආරම්භයේ නිශ්චලතාවයේ ඉන්නේ. දෙන්නම සඳහා තරණ සමානයි μg. නම් දෙන්නම v වේගයට එන්න ගතවන කාල සමානයි. හරිනේ. දෙන්නම එහෙනම් v වේගයට එන්න ගතවන කාල සමානයි කියන්නේ v වේගයට ආවට පස්සේ ඝර්ෂණ බලය බිඳුවක් වෙනවා. v වේගයට යන්න ගතවන කාලය මම t කියලා ගත්තොත් එහෙනම් t කාලයකදී බිඳුව වෙනවා. ඔය විදිහට මේ 1 කිලෝග්‍රෑම් 2ක ස්කන්ධය මත ඝර්ෂණ බලය ගත්තොත් අපි දන්නවා අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි නිසා
කිලෝග්‍රෑම් 2 මත ඝර්ෂණ බලය වැඩි කිලෝග්‍රෑම් 1 මතට වඩා. එහෙනම් කිලෝග්‍රෑම් 2 මත ඔන්න ඔය විදිහේ ඝර්ෂණ බලයක් එනවා. හැබැයි එයත් T කාලයක් ගියාට පස්සේ නිශ්චල වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් තමයි ඝර්ෂණ බලය සඳහා කිලෝග්‍රෑම් 1 සහ කිලෝග්‍රෑම් 2 ස්කන්ධවල